වෘශ්චික ලග්නයේ ඔබට අගෝස්තු මාසේ කොහොමද කියලා කියන්න යන්නේ. හැමදාමත් ආශිර්වාද YouTube නාලිකාව ඔබට ප්‍රයෝජනවත් යමක් ඉදිරිපත් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වෘශ්චික ලග්නියන්ගේ භාග්‍යවන්ත මාසයක් මේ ගත වෙන්නේ. බ්‍රහස්පති ග්‍රහය උච්චව භාග්‍යස්ථාන ගත වෙලා. යටපත් වෙලා තිබුණ අවාසනාවන්ත ගති යටපත් වෙලා වාසනාව ඉස්මතු වෙලා පෙරපින ඉස්මතු වෙලා ගමන් කරන කාලයක්. මේ අතරේ තමයි මේ පළවෙනිදා දෙවෙනිදා දවස් දෙකේ කුජ සහ සිකුරු ග්‍රහ මාරු සිද්ධ වෙන්නේ. කුජ කියලා කියන්නේ වෘශ්චික ලග්නයේ අධිපති ග්‍රහය. අටවැන්න කියන්නේ දුෂ්ට ස්ථානයක් නිසා වෘශ්චික ලග්නිකයන් මේ මාසේ තාම හොඳින් ඉවසීම ප්‍රගුණ කරගන්න කියලා මතක් කරනවා. ක්ෂණික කෝපය, කලබල වීම, හදිසියේ ප්‍රතිචාර දැක්වීම නිසා ඔබට හිතවතුන් නමනාප වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම උෂ්ණාධික රෝග තත්ත්වයන් විශේෂයෙන්ම යටිබඩේ උෂ්ණාධික රෝග තත්ත්වයන් මතුවෙන්න තියෙනවා. ඒ නිසා ඒවෙන් වළකින්න ආහාර පාලනය කරගන්න, අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය කරගන්න අමතක කරන්න එපා. සිකුරු නීච වෙන්නේ 11 වෙන්නේ. සමහරවිට ඔබ ව්‍යාපාර කටයුත්තක යෙදෙනවා නම් ආදායම් මාර්ග වලට සුළු සුළු බාධා ඇති වෙන්න පුළුවන් බවක් පේනවා. මේ නිසා ධෛර්ය සම්පන්නව කටයුතු කරන්න. සමහර ලාවට මිතුරන් වෙසින් සතුරන් එන්න පුළුවන්. වෙස්වලාගෙන. අපිට එකපාරටම අඳුර ගන්න බෑ මිතුරු වෙසින් එනකොට සතුරෙක්. ඒ නිසා මේ සිකුරු නීච වල 11 වෙනි ගමන් කරන වෙලාවේ ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඔබ කරා එන හැම කෙනාම විශ්වාසයට ගන්න එපා කියන එකයි කියන්නේ. සහෝදරයෙකුට තරමක බාධා සහිත තත්ත්වයක් පෙන්වන්න කරන මේ ගැන සැලකිලිමත් වෙන්න. කොහොමද වෘශ්චික ලග්නියන්ගේ භාග්‍යස්ථානයේ බ්‍රහස්පති ග්‍රහය උච්චව ගමන් කරනවා. දිව්‍යයන්ගේ පිහිට වාසනාව භාග්‍ය තියෙන බව තමයි පේන්නේ. අනිකුත් බාධා ජය ගන්න තරම් ඔබට පෙරබින බලවත් වෙලා තියෙන බව තමයි පේන්නේ. බ්‍රහස්පතින්දා දවසක උදේ 6:07 අතරේ බුද්ධ පූජා බෝධි පූජා තියලා ප්‍රදේශාධිපති දෙවියන්ට බාරහාර වීම ඔබට සුබඵලදායක ප්‍රතිඵල ලබා ගන්න හේතු වෙනවා. වෘශ්චික ලග්නයේ ඔබට ජයින් ජයන